මේ ජාතියට හේතුව තණ්හාව පින්වතුනි. අන්න ඒක නිසා තමයි ඔබේ අතීතයේ මොකක් වුණත් මම දැන් අර කලින් කියපු කාරණාව ධර්මානුකූලව ඔප්පු කරන්නේ. අතීතයේ මොකක් වුණත් ඒක දුකක් වෙන්නේ. ඇයි? අතීතයේ කවුද හිටියේ? දහම නැතුව කියන්න. අතීතයේ කවුද හිටියේ? මං. අතීතයේ හිටියේ මං. මං කියලා කියන්නේ එහෙනම් අතීතයේ හිටියේ අවිද්‍යාව තෘෂ්ණා නේද? තෘෂ්ණාව තිබුණා නම් පින්වතුනි අතීතයේ තණ්හාව තිබුණා නම් තණ්හාව ජනිත කරන්නේ මොකද්ද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. එහෙනම් පින්වතුනි අතීත මුළු සමස්ත අතීතයම කියලා කියන්නේ පින්වතුනි තනිකරම ශෝකයක් සහ බයක් තිබිච්ච අවස්ථාව. මොකද ඔබට සතුටක් උපද වෙන හැම අවස්ථාවකම පින්වතුනි හිතේ බයක් එන්නේ නැද්ද? මක් වෙයි කියලාද? සතුට නැති වෙයි කියලා. ඒකයි කියන්නේ මේ දස මාසයක් උසේ තියාගෙන කුළුඳුලාගේ මූණ දකිද්දී පුදුම සතුටක් ඇවිල්ලා මේක ටක් ගාලා වෙහිලා ගියේ නැද්ද? හේතුව මොකද්ද? ඒ බය නැද්ද දැන් පින්වතුනි? කිරි හිර වෙයිද? අතින් පල්ලෙහාට වැටෙයිද? ඇඳ දිගේ පෙරලිලා වැටෙයිද? 1000ක් කාරණා නෙවෙයි. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. හොඳට මතක තියාගන්න. ඔය දුක ශෝකය කියන නැත්නම් බය ශෝකය කියන එක හැරෙන්න පින්වතුනි වෙන කිසිම දෙයක් තණ්හාව ජනිත කරන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කාරණාව ඔස්සේ ඔබ ආවට පස්සේ පින්වතුනි අතීතයේ මොන කාරණාවක් ඔබ සිහි කළත් මේ මොහොතේ පින්වතුනි ඔබට තණ්හාව කියන එක තියෙනවා නම් මේ මොහොතේ හටගන්නේ මොකක් විතරද? බයක් ශෝකයක් විතරයි. අතීතයේ තණ්හාව තිබ්බනම් මොකක්ද හටගන්නේ? බයක් ශෝකයක් විතරයි. අනාගතයේ තණ්හාව තියෙනවා නම් මොකක්ද හටගන්නේ? බයක් ශෝකයක් විතරයි පින්වතුනි. ඒකයි කියන්නේ කොහෙන්වත් ගොඩ යාමක් නැහැ. ඔය බය ගැන ඔබට කොච්චර දැනෙනවද කිව්වොත් එහෙම පින්වතුනි ඔබ ඒව ගැන ඔබට ඔබගේ හිතට ඒව හිතෙන්නේවත් නැහැ. ඒකයි මම කිව්වේ ඔබට හිතෙනවද ඔබගේ පුතාගේ ඔළුව උඩින් ට්‍රක් එකක් යයි කියලා? හිතෙනවද? නෑ මම හිතෙන්නද කවදාවත් හිතිලා නෑ නේද? හිතෙන්නේ නැහැ කවදාවත්. මේ ළමයි දෙන්නෙක් සෙල්ලම් කරගෙන ඉනකොට පාර පයින්නවා ඒ ඔන්න වාහනේ හැබැයි චොප්ප වෙලා යනවා එක ළමයෙක්. ඒ වෙලාවේ හිතුණාද මගේ ළමයට එහෙම වෙයි කියලා? එහෙම හිතෙන්නෙත් නෑ. ළමයින්ට මෙහෙම වෙනවා. මගේ ළමයට. හේතුව පින්වතුනි ඒක හිතන්න බෑ හිතට. ඒ තරම් බයයි. ඒක හොඳට මතක තියාගන්න. මේ සමහරවිට ඔබට හිතෙන්න පුළුවන්. අපිට එහෙම ඒවා හිතෙන්නේ නැහැ නේ. එහෙනම් බය නැද්ද දන්නේ අපි? ඔබට එහෙම හිතෙන්නේ නැත්තේ පින්වතුනි. ඒ තරම් බය නිසා. මොකද එහෙම එකක් ඔබට දිගටම හිතෙන්න ගත්තොත් මක් වේද? ඔය මානසික වෛද්‍යවරු මුණ ගැහිලා මහල බලන්න ඒගොල්ලෝ ගාවට එන්නේ නැති පින්වතුනි. මිනිස්සු ඒ ඇයට හිතෙනවා මගේ දරුවා චොප්ප වෙනවා. මගේ දරුවා චොප්ප වෙයි කියලා හිතෙනවා. අන්න එහෙම හිතලා එනවා ඇති පින්වතුනි. මොකද යාට එකෙන් ගැලවෙන්න බෑ. පිස්සුම හැදෙනවා. ඒ තරම් භයානක දෙයක් ඒක. ඒකයි කියන්නේ පින්වතුනි. එහෙනම් මේ අවිද්‍යාව තෘෂ්ණා සහිතව ජීවත් වෙන සත්වයේ කවද්ද කියන්නේ පින්වතුනි ගොඩ යන්නේ. ඒකයි ඔබ මේක දකින්න ඕනේ. 1000ක් ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. අපි මේ ප්‍රශ්න වෙන වෙනම විසඳමු පින්වතුනි. ගෙවල් කුලිය ගෙවා ගන්න බෑ. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම වල වැඩක් නැහැ රස්සාවක් කරන්න. ඒකට රස්සාවක් කරන්න. ඒ රස්සාවක් කළාට පින්වතුනි හොඳට මතක තියාගන්න. ඔබගේ විමුක්තිය ඔබගේ අතේ තියෙන. ඒකයි හැමදාම ඔබට පෙන්නලා දෙන්නේ. 1000ක් ප්‍රශ්න තියෙන පුළුවන්. අම්මලා කැමති නෑ, තාත්තලා කැමති නෑ. අරහෙන් ප්‍රශ්න, මෙහෙන් ප්‍රශ්න ඔක්කොම තියෙන්න පුළුවන්. ඔබගේ සතුට උදෙසා සටන් කිරීම අයිතිය ඔබට තියෙන වෙනසනේ. ඒක නිසා පුළුවන් තරම් ඔබ ඒක සටන් කරන්න. පැවිදිනවද නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. සතුට වෙනුවෙන් සටන් කරන්න.